අනසගේ වයිෆ් වෙනවා. අයියෝ බබා අයියෝ යා මට අද දෙන්න කිව්වද? ඔයාගේ වයිෆ් ගෙදර නෑ කිව්වනේ. දැන් මම මොකද්ද කරන්නේ? අයියේ මේ මං චුට්ටක් එළියට යනවා. මේ පොඩක් පරක් වේ. හොඳේ. අනේ බුදුමල්ලි මේ එන්න බුදුමල්ලි. මේ මොකෝ? මේ වාඩි වෙන්න කොහෙ වාඩි වෙන්න. ඉමාසිවත් වාඩි වෙන්න වාඩි වෙන්න. මල්ලි මේ මගේ වයිෆ් වෙන්න පුතේ මේ ඉන්න පුතේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෑ. නිමේෂ් මොකක්ද අනේ ඔයා මේ කරන්නේ? අනේ නිමාලිව ආව දෙන්නකො එන්නකො වාඩි වෙන්න. මල්ලි මේ කවුද? මේ අක්කේ මේ ඉන්නේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඉමාෂි මේ ඉන්නේ මගේ අයියාගේ වයිෆ් නිමාලි. ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි ලස්සනයිනේ. thank you අක්කේ. හරියට ඉඳ ගන්න මල්ලිනේ. අයියේ අපි හරියට නිඳගෙන ඉන්නේ. අපි දෙන්නට මෙහෙම පහසුයි. මම කිව්වේ හරියට ඉඳ ගන්න කියලා. ඉඳ ගන්න. නෑ අයියේ අපිට අවුලක් නෑ. බබා ඔයාට අවුලක් නෑනේ? නෑ ප්‍රශ්නයක් නෑ. නෑ මම කිව්වේ මේ නිමේෂ් මොකද අනේ මේ මොකක් හරි ප්‍රශ්නයක්ද? නෑ නිමාලි මම මේ කිව්වේ මේ දෙන්නට හරියට ඉඳ ගන්න කියලා කිව්වේ මම. මල්ලි ඔයා මේ මොකද කරන්න යන්නේ මේ හරියට ඉඳ ගන්නකො මම දැන් දෙපාරක් කිව්වනේ. නෑ අයියේ මොකෝ මොකක් හරි ප්‍රශ්නයක් හැ? ප්‍රශ්නයක් තමයි මේ වගේ අක්කයි අයියා ඔයාගේ ඉස්සරහින් ඉඳිද්දි ඔයා වගේ කෙල්ලගේ අතින් අල්ලගෙන ඔයාලගේ ලෝකවල. ගෑනු ළමයා පිරිමි ළමයා යාළුනා මෙහෙමනේ යන්නේ. අපිත් එහෙමනේ ඒ කාලේ. ඒත් නිමාලි මල්ලි යාගේ ගෑනු ළමයි එක්කන් ඇවිල්ලා තින්නේ අපේ ගෙදරට. ඉතින් ඔහොම අත්තල්ලන් ඉන්නක හොඳ නැහැනේ අපේ ඉස්සරහ. අනේ නිමේෂ් ඔයා මේ මල්ලිට තියෙන ආදරයටද කොහෙද ගොඩක් කලබල වෙලා. එයා දැන් ලොකු කොල්ලෙක්. ඒකනේ අක්කේ. අයියේ තාම ඉඳන් ඉන්නේ මං තාම පොඩි කියලා. අයියේ අක්කත් ආවනේ. අපි කොහොමත් අද එළියට යන්න හිටියේ ඩේ අවුට් එකකට. අපි එහෙනම් ගිහින් එන්න. ඕ කොහෙද මේ යන්න හදන්නේ මල්ලි මේ ඔයාලා දෙන්නම? ඔව් අයියේ අපි දෙන්න තමයි. අපි දෙන්න අද ඩේ අවුට් එකට එළියට ගිහලා ඊට පස්සේ මම මෙයාගේ ගෙදරට ඩ්‍රොප් කරන්න හිටියේ. අපි යන්දි මාෂි. අපි ගිහින් එන්න අක්කේ. අපි යනවා. යා. නිමේෂ් ඒ දෙන්න එකට ඉන්නකොට හරිම ලස්සනයි නේද? ඒ දෙන්නගේ කිසිම ලස්සනක් නැහැ. මම නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. ඇයි මොකද්ද උනේ නිමේෂ්? මම නම් ඒ කෙල්ලට පොඩ්ඩක්වත් කැමති නැහැ. බලන්න අපේ මල්ලි ආදරෙන් ඉන්නේ පිස්සු හැදිලා වගේ. අනික අපේ මල්ලි කොහොමද එච්චර ඉක්මනට කෙනෙක්ව විශ්වාස කරන්නේ? එහෙම තමයි යන්නේ ආදරෙන් ඉන්නකොට. මට බෑ මගේ මල්ලි අමාරුව වැටෙන බලන් ඉන්න. අනිත් එක ඔයා දැක්කද ඒ කෙල්ලව? මගේ මල්ලි ගොඩක් මිල රෙස්ටුරන්ට් එකකට එක්කන් ගියෝ. එයාගේ අතේ සල්ලිත් නැහැ. මං ගිහිල්ලා එයාට තේරුම් කරලා එන්න. මොකක්ද අනේ ඔයාට තියෙන ප්‍රශ්නේ? ඔයා ඒ දෙන්නගේ මැද්දට පොනින්න හදන්නේ. ඒ මගේ මල්ලිනේ. ඔයා පොඩ්ඩක් ඉන්නකෝ මං තේරුම් කරලා එන්න. එයා ඒක ගැන ගොඩක් හිතනවනේ. මෙතන මොකක් හරි අවුලක් තියෙනවා. තව ටිකක් පොඩ්ඩක් මේ මල්ලි. ඕ මොකද්ද හලෝ ඔය ඇතුළේදී කරේ? මොකද්ද උනේ අයියේ? ඇයි ඔයා මෙයාට එච්චර ලං වෙලා හිටියේ? ඔයා දන්නවනේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා? මම දන්නවා. ඉතින් අයියනේ මට කිව්වේ මේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් විදිහට රඟපාන්නේ කියලා. මම එහෙම කිව්ව කියලා ඔයා මෙයාට එච්චර ලං වෙලා ඉන්න ඕනද? ඔව් ඉතින් මං එහෙම හිටියා. එතකොට අක්ක විශ්වාස කරනෝනේ මේ කොහොමද මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා. අනිත් එක අයියේ අක්කෝ ඔයාව සැක කරන්නෙත් නැහනේ. මල්ලි මේ අහන්න. මේ ඉන්නේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඔයාට අයිතියක් නැහැ එයාට අත තියන්න. මම එහෙම කිව්වයි කියලා ඔයාට ඇත්තටම අයිතියක් නැහැ මෙයාව ගර්ල්ෆ්‍රෙන්ඩ් වගේ තියාගන්න. අනිත් එක ඉමාසි ඔයා ඇයි මෙයාට එච්චර ළඟින් වාඩි වෙලා හිටියේ? ඉතින් ඔයානේ නිමේෂ් කිව්වේ මල්ලිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වගේ වෙලා ඉන්න කියලා. ඉතින් මං එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වුණා. ඇයි නිමේෂ් ඔයාම කිව්ව දේ දැන් ඒක ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ? මම එහෙම කරේ ඉමාසි මගේ වයිෆ් ගෙන් බේරෙන්න විතරයි. ඉතින් මමත් කරේ ඔයා ඔයාගේ වයිෆ් ගෙන් බේරගන්න එක විතරයි. දැන් ඔයායි මගෙත් එක තරහින් කතා කරන්නේ. මම දැන් යනවා. දවස් 2-3ක් යනකම් මගෙත් එක්ක කතා කරන්න එපා. අනික මම හිතලා බලන්න තවදුරටත් ඔයත් එක්ක ඉන්නවද නැද්ද කියලා. මම යනවා. අනේ ඉමාසි ඉන්නකෝ. ඉමාසි යන්න මේ ඉමාසි. වාව්! මාර ලස්සන කතාවක්නේ. ඔයා ඔයාගේ මල්ලිට නියම උපදෙස් නේ දෙන්නේ. ඔවුනේ අක්කේ. අපේ අයියේ කොහොමද ඉතින් මට හොඳට කියලා දෙනවා. බලන්නකෝ අයියේ අක්කට හොඳටම කේන්ති ගිහිල්ලා තින්නේ. ඔයා ඉතින් මට ගෙදරදීත් උපදෙස් දෙන්න ගියානේ. අනිත් එක මෙතනට ඇවිල්ලත් අපි දෙන්න නතර කරන් උපදෙස් දෙන්න ගියා. අක්කට ඉතින් කේන්ති යන එක සාධාරණයි නේ අක්කේ. කටවල අහගන්න ඔය දෙන්න. මම හොඳට කියපු දේවල් අහගෙන ඉන්න කනුවේ හා පැත්තින්දලා. තවත් මට බොරු කරන්න හදන හැටි. නෑ මම මෙයාට මේ උපදෙස් ටිකක් දුන්න විතරයි. මං කිව්වනේ මල්ලි ඔයාට ඒ කෙල්ල ගැලපෙන්නේ නෑ. ඔව් අයියේ. ඔයා කිව්ව ඔක්කොම මට තේරුණා. මං ඒ කෙල්ල අත්තරින්නා. හොඳේ අක්කේ. නේ අක්කේ
ඔව් ඔව් ඒ කෙල්ල තමුසෙට නම් ගැලපෙන්නේ නැහැ. උහිට නම් හොඳට ගැලපෙනවා. තමුසෙ උඩ තවත් බොරු කරන්නේ නැහැට. මට එයා කොහොමද ගැලපෙන්නේ? මට ගැලපෙන්නේ ඔයාවනේ. නිමේෂ් මං ඔයා වෙනුවෙන් මොනවද කරලා නැත්තේ? පිරිමි ගෑනුන්ගේ මේ කැපකිරීම වලට තැන්ක් යූ කියන්නේ මෙහෙමද? නෑ නෑ නිමාලි ඔයාට වැරදිලා නිමාලි. ඔයා තාමත් බොරු කියන්නේ ඇයි නිමේෂ්? හරි හරි නිමාලි මට සමා වෙන්න. මම ගෙදරින් ඉඳන් මෙතෙට එනකම් බොරු තමයි කරේ. මමයි මල්ලි මෙච්චර වෙලා රඟපෑවේ ඔයාට මේක අහුවේ කියලා නිමාලි. දැන් මේක අහු වුණාට පස්සේ තමයි නිමාලි මට තේරෙන්නේ මේක අපේ පෞල් ජීවිතේට කොච්චර ලොකුට බලපානවද කියලා. බලපානව නෙවෙයි. ඔයා ඒක ඕනකමින්මයි කරේ. මේකට මම විතරක් නෙවෙයි. Tamanට පෞල් ජීවිතයක් තියෙද්දි විහිළුවටවත් වෙන ගෑනුත් එක්ක සම්බන්ධකම් පවත්වන පිරිමින්ට තමුසෙලට දෙවියවත් කවදාවත් සමාවක් දෙන්නේ නැහැ හලෝ. ආයෙ මගේ මූණවත් දකින්න එන්න එපා තමුසෙනා.